උම්කට වතුර නොවදින්න බෙට්ට දාන ක්‍රම 6ක්. හරිද? ඒක කාටවත් තේරුම් කරලා දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. කොහොමද දන්නවද ඉතින්? මෙතන පෙන්නලා තියෙනවා දානකොට බෙට්ට වැදිලා ඕනේ නැහැ නේ මේක බත් කක බලන්නේ ගොඩක් කට්ටිය ඒකින් තමයි තේරුම් ගන්න යන්නේ නැහැ. බෙට්ට අතට අරන් හිමීට වතුරට දාන්න පුළුවන්. හරිද? බත් කකා බලනවා නම් මං ආවෝ කියනවා පොඩ්ඩක් ඉස්සරහට යවන්න. නැත්තම් බත් කකා මේ බෙටි සම්බන්ධ මේක පොඩ්ඩක් තරහ වෙන්නේ බෑ. අම්සෝස්. නැත්තම් බෙට්ට නොකැඩෙන්න දාන්න. ඒ කියන්නේ දිග බොක පොඩ්ඩක් දාන්න වෙනවා ඔයා. හරිද? මම දන්නේ ඒක මොන තරම් සාර්ථකද කියලා. ඔයාලට පුළුවන් නම් මේ දෙයක් කරන්න. ඒක තමයි ඔප්ෂන් නම්බර් 2. ඕකේ. නැත්තම් කුඩා බෝලාකාරයෙන් බෙට්ට දාන්න. ඒ කියන්නේ මට පේන විදියට මෙතන අර මේ පහේ වඩේ සයිස් එකේ මොකක් කර සීන් නැති. ඒ චුට්ටක් දානවා චුට්ටක් වහනවා. චුට්ටක් දානවා චුට්ටක් වහනවා. එහෙම සීන් එකක් තියෙන මොකක් කර. දන්නවා නම් කරන්න. තෝහිත යාවි මේක වැරදි. මේක වැරදි. බෙට්ට දාලා ඒක වතුර වැඩේට කලින් නැගිටින්න. ඒක පොඩ්ඩක් පැට්‍රිකල්. හරි. ටිකක් සෙ. පොඩ්ඩක් පැට්‍රිකල්. ඒක දැනටම කරන අයත් ඉන්නවා. සමිති කියන මචං කෙල්ලෙත් කොහෙද දාලා තියෙන්නේ? කෙල්ලොට කරනවා. what? අයිස් කැර ටිකක් වතුරට දාන්න. අමසර වාසී පුක කූල් වෙනවා. අයිස් දාලා බෙට්ට දාපුවම බෙට්ට වදින්නේ නැද්ද? තට්ටේ. මේක මහ ගූ ගොඩක් නෝ එක වට ඇවිල්ලා එක පොඩ්ඩකින් තව දිනවා. පුක වතුරට බාගෙන බෙට්ට දාන්න. පයිලේ කවන්න. එතකොට වෙන්න පුකේ ගෑවෙනවා. හොඳයි අමාරු. දියල.